ඉදන්දා ඉඳලා මගේ ජීවිත කතාවේ මේ වෙනකල් හැම පරිච්ඡේදයකම කියවුණු එකම නම මගේ ආදරණීය අම්මා. එයාගේ මට්ටම දෝනිගේ උපන්දිනේට ගෙදර ඇවිත් කියලානේ ඔය රසට රසෙව් යන්නේ. ඉතින් මේ මගේ දෙවෙනි අම්මා, අම්මගේ නංගි, මගේ පුංචි. ඇය අවිවාහකයි. නමුත් ඇය කැප වෙලා ඉන්නේ අපි වෙනුවෙන් හැම මොහොතකම අපි වෙනුවෙන්මයි වැඩ කරන්නේ. මේ මගේ අනිත් අම්මා, මගේ එක කුස උපන් සහෝදරිය වුණත් ඇය මාව දරාගත්තු තරම් නම් කියලා වැඩක් නැහැ. ඉතින් මගේ ආදරණීය අම්මා, තාත්තා, පුංචි, නංගි, එතකොට මගේ ආදරණීය ස්වාමි පුරුෂයා, ඔහුගේ දෙමව්පියන්, සහෝදරයින්, නෑදෑයින්, මේ හැමෝම මගේ අසනීපේ දරාගත්තු තරම් ඒකට මුහුණ දුන්න හැටි හරිම පුදුමාකාරයි. මගේ අසනීප දැනගත්තු ගමන් මගේ කොණ්ඩේ යන්න කලින් කොණ්ඩේ ගියේ මගේ අම්මගේ. කෙට්ටු වුණේ මගේ අම්මා, මගේ පුංචි. ඒගොල්ලෝ තමයි අර ඇදිලා ගිහිල්ලා ලෙඩ වෙලා වගේ පෙනුනේ. මගේ තාත්තා, එයා පුදුමාකාර විදිහට මානසිකව වැටුණත් එයා කිව්වේ ඕක පොඩි ලෙඩක්, ඔයා සනීප වෙනවා පුතේ කියලා විතරයි. ඉතින් මේ අහිංසක ජීවිත හැම මොහොතකම මම ජීවත් වෙන තුරාවට සන්තෝෂින් තියන්න උත්සාහ කරන්නේ ඒගොල්ලෝ මාව දරාගත්තු තරම් මේ ලෝකේ කිසිම මිනිසෙක් වෙන කෙනෙක්ව දරාගෙන නැතුව ඇති. අදටත් මම වෙනුවෙන්ම කැපුණු අහිංසක ජීවිත. ඉතින් මේ ලෝකේ කිසිම කෙනෙකුට අපේක්ෂා රෝහලට රෝගියෙක් වෙලා යන්න ලැබෙන්න එපා. හැම මොහොතකම මම කරන එකම ප්‍රාර්ථනාව එකයි. සියලු දෙනා සුවපත් වේවා.